YouTube මගේ යාළුවෝ කොහොමද ඉතින් ඔයාලට අන්න ඉතින් වෙනදා වගේම අදත් වීඩියෝ එකක් අරන් ආවා. අද ඉතින් කියන්න යන්නේ විශේෂ තැනක් ගැන. මම හිතන්නේ ගොඩක් අය දන්නේවත් නැති තැනක් ගැන තමයි මම අද මෙන්න මේ වීඩියෝ එක අරන් ආවේ. හරි වැඩි කතාවක් නැහැ. අපි කෙලිම වීඩියෝ එකට යමු. කැලෑවක් ඇතුලේ තියෙන නියම ප්ලේස් එකක් ගැන තමයි අද මම ඔයාලට මෙන්න මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් අපි වීඩියෝ එක ගැන කතා කරමු. මේ තමයි මීතිරි කරලා තියෙන නිස්සාරණ වනය. ඔන්න ඉතින් අපි ගමන පටන් ගන්න යන්නේ. ඔන්න ඉතින් අද කියන්න ඕනි අද අපේ ගමනට අපේ අලුත් යාළුවෙක් එකතු වුණා. මෙන්න මේ පාරේ තමයි ඉතින් යන්න තියෙන්නේ. පාර දෙපැත්තේ කැලෑව තියෙනවා. ඉතින් අපි ඔය පාරේ ටික දුරක් ඉස්සරහට එද්දි මෙන්න මේ දිය පාර හම්බ වෙනවා. දැක්කද? මෙන්න මේ දිය පාර ඇත්තට මේ කැලෑව ඇතුලෙන් තමයි එන්නේ. නාන්න නම් ඉතින් ඕනේ තරම් ප්ලේස් තියෙනවා මෙතන. ඉතින් මේ ගමන යන්න තියෙන්නේ කඳු පල්ලම් කැලෑ මැදින් තමයි යන්න තියෙන්නේ. බය වෙන්න එපා. කඳු කිව්වට කඳු නෑ. මේ තියෙන්නේ අර කැලෑව ඇතුලෙන් ගලාගෙන යන දිය පාර. ඔන්න ඔය දිය පාර තමයි මේ කැලෑව ඇතුලෙන් ගලාගෙන යන්නේ. ඇත්තටම මේ අද මේ අපේ මේ ගමන පිටුවට වඩා සුන්දර ගමනක් වුණා. එක පැත්තකින් කැලෑව අනිත් පැත්තෙන් දියඇලි. හරිම ලස්සන වටපිටාවක් තමයි මේ මෙතන තිබුණේ. අපිට ඒක ඇත්තටම දැක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අපි එතනින් ඉස්සරහට ආවා. එතන ඉස්සරහට එද්දී අපිට හම්බුණා මෙන්න මේ තැන. බෝධි පූජා එහෙම තියෙන තැනක් තමයි මේ තියෙන්නේ. තව දෙයක් මට කියන්න අමතක වුණානේ. මෙන්න මේ කැලෑව ඇතුලේ තව පාරවල් තියෙනවා. ඒ කියන්නේ මේ කැලෑව ඇතුළත් තමයි තියෙන්නේ. ඒ කැලෑව ඇතුලේ තව පාරවල් ගොඩක් තියෙනවා. මම හිතන්නේ ෂෝට්කට් තමයි ඇත්තේ ගොඩක්. මේ දිය පාරවල් එකම දිය පාර නෙවෙයි. තැනින් තැන තියෙන දිය පාරවල් තමයි ඔය හැම තැනම වගේ මේ කැලෑව ඇතුලේ තියෙන්නේ. සමහරුන්ට හිතෙන්න පුළුවන් මේ එකම දිය පාර කියලා. නමුත් ඒ එකම දිය පාර නෙමෙයි. ඔන්න ඉතින් අපි ඉස්සරහට ඇවිදගෙන ඇවිත් අපිට හම්බුණා මෙන්න මේ තැන. ඇත්තටම හිතුවට වඩා නියම ප්ලේස් එකක් වුණා අන්තිමට. මේක බලද්දි බලනවා ඔයාලට තේරෙයි මේ වීඩියෝ එකේ. මේ මෙතනම පහළ තමයි මේ නාන ප්ලේස් එක තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි මේ ප්ලේස් එකට යන්න තියෙන්නේ. යාළුවනේ මේක රක්ෂිතයක්. මේ රක්ෂිතේ ඇතුළේ තමයි මේ දේවල් ඔක්කොම තියෙන්නේ. ඇත්තටම අපි හිතුවේ අද අපේ මේ ගමනට වැස්සෙන් බාධායි කියලා. නමුත් වැස්ස නැහැ. ඒකත් ඇත්තටම ලොකු දෙයක්. වැස්ස නම් අපිට මෙහෙම වීඩියෝ කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ නාන ප්ලේස් එක තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. ඉතින් සුපිරියක් තමයි ඉතින් මේක. අපි ඉතින් මෙතනට ගිහින්ම බලමු. මේ මෙතනින් පහළට යන්න තියෙනවා guys. මෙතනට ගොඩක් අය එනවා නාන්න එහෙම. අපි එන්නත් කලින් මෙතන කට්ටියක් හිටියා. පොඩ්ඩක් ඉන්න. තව ඩිංගෙන් අමුතක යනවා. මෙතන කපල් ගොඩක් ඉන්නවා. වැඩිපුර හිටියේ කපල්ම තමයි. අපි එද්දිත් ගොඩක්ම හිටියේ කපල්. කපල් වලටත් ඉතින් හොඳයි මේ තැන. කපල් විතරක්ම නෙමෙයි
ගෙදර ෆැමිලි පිටින්ම ඇවිත් ඉන්නවා. ඔන්න අපිට ඒ මගේ අතරමඟ හම්බුණා පොඩි යාළුවෙක් චූටි බලු පැටියෙක්. එයාටත් පුදුම දාංගලයක් තමයි තිබුණේ. ඔන්න ඉතින් එතනින් මං පොඩ්ඩක් ඉස්සරහට ඇවිත් මේ පේනවද? සාමාන්‍ය මේ වගේ දවස්වල වතුරේ බැහැලා ඉන්න ඕනම කෙනෙක් කැමති. අනික මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක වතුරේ දවසක් වුණත් ඉන්න පුළුවන් තත්ත්වයක් තමයි අද තියෙන්නේ. ඒ තරමට රස්නේ. මේ වගේ තවත් යාළුවෝ ඇති මෙන්න මේ විදියට වතුරේ බැහැලා ඉන්න ආසාය. ඒ අතින් නම් මෙයා ගොඩක්ම කැමති වතුරේ බැහැලම ඉන්න. ඔන්න ඉතින් අපි ඒ ප්ලේස් එකටත් ආවා. අපි එන්නත් කලින් මෙතන පොඩි කොල්ලෝ දෙන්නෙක් නාන ගමන් තමයි හිටියේ. මම වීඩියෝ කරනවා දැක්කත් එක්ක හැබැයි මම හිතුවේ මොනාරි කියාවිත් දන්නෙත් නෑ කියලා. හැබැයි අපි ආව විතරයි ඒ කොල්ලෝ දෙන්න නාගෙන ඉක්මනට එතනින් ගියා. මේ වගේ ලස්සන තැන් ගොඩක් අඩුයි ඇත්තටම. මේ වගේ ලස්සන තැන් අනික තියෙන්නේ ගොඩක් ඇතුළට වෙන්න. ඒ කියන්නේ අපි හිතන්නේ නැති තැන්වල. ඒ වගේ තිබුණ තැනක් තමයි මෙන්න මේ තැනත්. ඔන්න ඉතින් අමුතුවෙන් මම කියන්න ඕනි නෑනේ. නාන්න කියාපුම සුප්‍රීම ප්ලේස් එකක් තමයි මෙන්න මේ අද මං ඔයාලට මේ ගෙනාවේ. අර ඉතින් සුපිරියක්ම තමයි. ඇවිත්ම බලන්න. මේ වගේ ප්ලේස් ඉතින් ගොඩක් හැංගිලා තමයි තියෙන්නේ. ඇත්තටම මම උනත් විශ්වාස කරේ නෑ කැලෑවක් ඇතුලේ මේ වගේ සුපිරිම ප්ලේස් එකක් ඇති කියලා. මෙතන නිස්කලංක සුපිරිම වයිබ් එකක් තමයි මට නම් ඇත්තටම බලා ගන්න පුළුවන් වුණේ. මම හිතනවා ඔයාලටත් එහෙම වෙයි කියලා මේ වගේ මේ මෙතන මේ ප්ලේස් එකට ආවට පස්සේ. වතුර ගලාගෙන යන සද්දේ, කුරුල්ලන්ගේ සද්දේ මාරම ෆීලිං එක. අන්න ඉතින් මටත් ඉතින් මෙහෙම නිකන් ඉන්න බෑනේ. මාත් ඉතින් පොඩ්ඩක් බැහැලා බැලුවා. හැබැයි කියන්න මාර දුකයි. නාන්න ඇඳුම් ගේන්න බැරි වුණා. ඇත්තටම මම හිතුවේ නෑ මේ වගේ ප්ලේස් එකක් මෙතන තියෙනවා කියලා. ඇත්තටම මට ආවට පස්සේ හිතා ගන්න බැරි වුණා. ඇත්තටම මට මාර දුකක් දැනුණා. ඒ වෙලාවේ මට මෙතනින් නා ගන්න බැරි වුණ එක ගැන. පුදුම සහල්ුවක් තමයි මෙතනට ආවට පස්සේ මට නම් දැනුනේ. ඒ ආපු මහන්සිය ඇත්තටම මට නැති වුණා. මෙතනට ආවට පස්සේ. ඒ කියන්නේ මෙතන මේ වගේ ප්ලේස් එකක් මෙහෙම තියෙනවා කියලා දැක්කම. ඊට පස්සේ ඉතින් අපි දැන් ආරාමේ බලන්න යන්න ඕන නිසා අපි එතනින් එන්න පිටත් වුණා. ඇත්තටම දාලා එන්න දුක හිතුණා. ඉතින් අපි මේ ආරාමය බලන්න තමයි යන්නේ. ඉතින් මේ ඔයාලට පේනවා ඇති දෙපැත්තේ කැලෑව. අපිත් එක්ක ආපු අනිත් යාළුවා අපිට ගොඩක් දේවල් කිව්වා. මේ කැලෑව ඇතුලේ අద్భుත දේවල් ගොඩක් තියෙනවා කියලා අපිට මේ ගමේ අය ගොඩක් අපිත් එක්ක කිව්වා ඒ ගැන. ඉතින් තව මිනිස්සෙක් මෙන්න මේ කැලෑවේ ඇතුලේ කපලා මරලා දාලා තිබුණා. ඒක නම් මේ නිවුස් වලටත් ගිහින් තිබුණා. සමහර විට ගොඩක් අය දන්නවත් ඇති. දැන් මං හැබැයි මෙහෙම කිව්වා කියලා බය වෙන්න එපා ඔයාලා. ඒ දේවල් වෙලා තියෙන්නේ මීට ගොඩක් කලින්. දැනට අවුරුදු මං හිතන විදියට 3-4කට කලින් වෙච්ච සිදුවීම් කීපයක් තමයි මේ. ඇත්තටම මේකේ යන්න බය වෙන්න ඕනි නෑ. මොකද කීප දෙනෙක් එක්ක ඔයාලට මේ ගමන යන්න පුළුවන්. ඇත්තටම බය වෙන්න එහෙම කිසි දෙයක් නෑ. පාරවල් පවා හොඳට තියෙනවා. කොහොම වුණත් මේ වගේ අත්දැකීමකුත් ලබන්න ඕනේ. හැබැයි අපිට පොඩි දෙයක් නම් තේරුණා. මේ කැලෑව ඇතුළේ යද්දී පොඩි අద్భుත සිදුවීම් තියෙනවා කියලා අපිට තේරෙන්න පටන් ගත්තා. මේ පාර ඇතුළට මම හිතන විදියට මේ ආරාමේ ළඟටම තියෙනවා කිලෝමීටර 3ක් විතර වගේ දුර තියෙනවා. ඔයාලට වාහනයකින් උනත් එතනට යන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. අපි නම් ඉතින් පයින්ම තමයි ගියේ. ඇත්තට මේ වගේ තැනක් බලන්න යද්දී පයින් යද්දිත් වෙනම
ෆීලින් එකක් තමයි තියෙන්නේ. මම හිතන විදිහට දැන් නම් ගොඩක් දුර ආවා. අම්මෝ දැන් නම් හරි මහන්සි කියලාත් බෑනේ. කොහොම හරි මේ ගමන යන්නත් බෑ. කිලෝමීටර් 2කමාරකට කිට් වෙන්න අපි දැන් පයින් ඇවිත් තියනවා. තනිකරම කැලෑවක් මේක. මිනිස්සු අඩුයි. ඇත්තටම ගොඩක් මිනිස්සු අඩුයි මේ පාරේ යද්දී. හැබැයි ආරාමයට යන වාහන නම් නිතර යනවා. අනික තමයි මේ පාර දුෂ්කරයි කියලා කියන්නත් බෑ. කරන්ට් එක තියෙනවා. පාර හොඳටම හදලා තියෙන්නේ. අයියෝ තව පොඩ්ඩේ මටත් මේක අමතක වෙනවනේ. මෙතන ගොඩක් ෂූට් කරන තැනක් තමයි ප්‍රී ෂූට් වලට වෙඩින් වල ෆොටෝස් ගන්න ගොඩක් මේ මෙතන ෂූටින් කරන තැනක් තමයි අපිට දැක ගන්න පුළුවන් උනේ. මේක ඇත්තටම රක්ෂිතයක්. මේ රක්ෂිතයක් ඇතුළේ තමයි මේ දේවල් ඔක්කොම තියෙන්නේ. මේ වගේ දේවල් බලන්න ඔයාලත් ඇවිල්ලා මේ වගේ තැනකට ඇවිත් මේ සුන්දරත්වය ඔයාලත් විඳින්න. ඔන්න ඉතින් අපි කතාවෙන් කතාව කොහොම හරි මේ ගමනේ අවසානයට ළඟා වුණා. මම නම් හිතන්නේ දැන් අපි තැනට ඇවිත් තියෙන්නේ. හැබැයි අන්තිමට මහන්සියෙන් ඇවිත් පැයක් විතර පයින් ඇවිත් අන්තිමට අපිට ඇතුළට යන්න බැරි වුණා. මේ ආරාමයේ ඇතුළට යන්නත් අවසර ගන්න ඕනි. 12න් පස්සේ තමයි 12න් පස්සේ කියන්නේ 12 ඉඳන් 1 වෙනකන් තමයි යන්න තියෙන්නේ. මොකද දානේ අරන් යන ඒ වෙලාව ඇතුළට තමයි අපිට මේ ආරාමය ඇතුළට යන්න පුළුවන්. අනික තමයි මෙතන ගර්ල්ස් වලට තනියම යන්න බෑ. පිරිමි කෙනෙක් එක්ක අනිවාර්යයෙන්ම යන්න ඕනි. ඒ වගේම තමයි මේ ආරාමය ඇතුළේ තියෙනවා කුටි. අන්නේ කුටි වල තමයි ස්වාමින් වහන්සේලා වැඩ වාසය කරන්නේ. තව විශේෂ දෙයක් කියන්න ඕනි. මේක ඇතුළට යන ගර්ල්ස්ලට අනිවාර්යෙන් විනීතව ඇඳුම් ඇඳගෙන යන්න ඕනි. එහෙම නැතුව මේක ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඉතින් ගයිස් ඔන්න අපේ වීඩියෝ එක ඔතනින් ඉවර වුණා. අපිත් එක්ක හිටිය ඔයාලට ගොඩක් thank you. ඉතින් මේ වීඩියෝ එක බලලා subscribe කරලා like කරලා share කරලා පොඩි සප්පයක් දෙන්න.